හෙලෝ ඔයාට කොහොමද? මම ඇන්. ඉතින් අද මාතෘකාව විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරන්න යන්නේ කැනඩාවේ බේස්මන්ට් එකක්. කැනඩාවේ මේ බේස්මන්ට් එකක් කියන්නේ මොකක්ද? කොයි වගේද කියලා බලන්න. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තියෙනවා ඇන් අපි ලංකාවෙන් කැනඩාවට ආවොත් එහෙම එපාර්ට්මන්ට් එක හිටියොත්ද හොඳ නැත්නම් බේස්මන්ට් එකක් තෝරගත්තොත්ද හොඳ කියලා. ඉතින් මම පොඩි කරුණු ටිකක් විස්තර කරන්නම්. මොකද බේස්මන්ට් එකයි එපාර්ට්මන්ට් එකයි අතර තියෙන වෙනස එහෙම කියලා. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව බලන්න යමු. මේ ආකාරයෙන් තමයි පිටතින් පේන්නේ ගොඩාක් බේස්මන්ට් වල. ඒ වගේම ඔයාට ප්‍රධාන ගේ ඇතුලෙන් ඇතුලට යන්නත් පුළුවන්. ඉතින් කැනඩාවේ ගොඩාක් ගෙවල් වල ඉස්සෙල්ලාම ඔයාට දකින්න හම්බෙන්නේ මේ වගේ මුළුතැන් ගේ තමයි. ඉතින් ඒ වගේම ඔයාට හැම ගෙදරකම වගේ මේ වගේ ඔයාගේ ජැකට්ස් ඒවා මේවා එල්ලගන්න මේ වගේ පොඩි කාමරයක් තියෙනවා. මේ ඔයාට මං අද පෙන්නන බේස්මන්ට් එකේ බාත්රූම් දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මේ තමයි පළවෙනි බාත්රූම් එක. ඊට පස්සේ ඔන්න අපි බලමු පළවෙනි නිදන කාමරය මෙතන තියෙනවා. ඉතින් මෙන්න මේ කාමරය ගැන මට ඔයාලට විශේෂයෙන්ම කියන්න තියෙනවා. මෙන්න මේ කාමරේ මම බේස්මන්ට් එක තමයි මුලින්ම හිටියේ. එතකොට මම මේකට ඔන්න ටිකක් බයයි. ඉතින් මේකට එහෙම බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේකේ තියෙන හැම ලියකියවිල්ලක්ම ටිකක් කියවලා කවද්ද අලුත් වැඩියා කරලා තියෙන්නේ කියලා බලලා හිටන් දින බලලා ගෙදර අයිතිකාර කෙනත් එක්කත් ටිකක් කතා බහ කරලා තියාගන්න ඔයා කුලියට ගන්න ඉස්සෙල්ලා. ඒ වගේම මේ වගේ ඔයාට වොෂින් මැෂින් එකක් ඩ්‍රයර් එකක් ගොඩාක් තැන්වල තියෙනවා. එහෙම නැත්නම් ඔයා ගෙදර අයිතිකාර කෙනාගෙන් අහන්න ඒ දේවල් ඔයා කොහොමද කරගන්නේ කියලා. ඉතින් මං කියවනේ බාත්රූම් දෙකක් තියෙනවා කියලා. මේ තමයි දෙවෙනි බාත්රූම් එක. ඒ ළඟම දෙවෙනි නිදන කාමරයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි ඔයාට දැක ගන්න පුළුවන් කාමර දෙකක් සහිත බේස්මන්ට් එකක්. මෙන්න මේ වගේ ඔයාට දැක ගන්න පුළුවන්. ඉතින් මම මේ පෙන්වන්න යන්නේ ඔයා විශේෂයෙන්ම බලන්න ඕන මේකේ මෙන්න මේ වගේ ජනේලයක් හැම කාමරයකම අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඔයා රෙන්ට් එකට ගන්නකොට ඒක පොඩ්ඩක් විමසිලිමත් වෙන්න. ඒ වගේම ඉතින් අපි චාරිත්‍රානුකූලව මේක ඉස්සල්ලාම කිරිබත්තු යන්න මම මගේ අම්මට දුන්නා. ඉතින් ඔන්න එයා තමයි මේ ඉන්නේ සුබ මොහොතින් කිරිබත්තු යන්න. මේ නොවැම්බර් මාසේ වුණාට ලස්සනට ඉර පායලක් තියෙනවා. ඒ වගේම ලොකු සීතලකුත් නැහැ. ඉතින් මම පොරොන්දු වුණානේ ඔයාට බේස්මන්ට් එකයි එපාර්ට්මන්ට් එකයි අතර වෙනස කියන්නම් කියලා. දැන් අපි බලපු බේස්මන්ට් එක කාමර දෙකක් සහිතව ඔයාට ටොරොන්ටෝ අවටින් ගන්න පුළුවන් වෙනවා සාමාන්‍යයෙන් ඩොලර් 2000ත් 1600ත් අතර. එතකොට මේ වගේම එපාර්ට්මන්ට් එකක් ඔයා ගත්තොත් එහෙම කාමර දෙකක් සහිතව ඔයාට ඩොලර් 2200ත් 1800ත් අතර වගේ ගන්න පුළුවන්. සමහරක් වෙලාවට 1500 600ටත් යන්න ඉඩ තියෙනවා. ඉතින් බේස්මන්ට් එකයි එපාර්ට්මන්ට් එකයි අතර මුදල් පරතරය ඩොලර් 400ක් 600ක් වගේ වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒක කොච්චර අලුත්ද කියන පදනම යටත් ඒකේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. අපේ ලංකාවේ ඉඳන් ගොඩක් දෙනෙක් එනකොට ওই පොඩි බබාලත් එක්ක වගේ ආවොත් එහෙම සමහරක් අය බයයිනේ කොහොමද මේ අලුත් රටට මුණ දෙන්නේ කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක නම් බේස්මන්ට් එකක් තෝරගත්තොත් හොඳයි. ඔයාට බේස්මන්ට් එකේ ඔයාට තනියම ඔයාගේ පාඩුවෙත් ඉන්න පුළුවන්. නමුත් ඉතින් අවශ්‍යතාවයක් වුණොත් එහෙම උඩ ගෙදර සහයෝගය ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඒක තමයි බේස්මන්ට් එකේ ඇපාර්ට්මන්ට් එකේ අතර වෙනස. ගොඩාක් ස්තුතියි ඔයාලා මාත් එක්කලා රැඳිලා හිටියට. ඉතින් මේ විනාඩි
කිහිපයක් ඇතුළත මට ඔයාලට මේ කැනඩාවේ බේස්මන්ට් එකක් කියන්නේ කොයි වගේ තැනක්ද කියලා ඉතාම සුළු අදහසක් දෙන්න පුළුවන් වුණා කියලා හිතනවා. ඉතින් thank you so much මත් එක්කලා එකතු වෙලා හිටියට.